ආයිබෝන් සියලු දෙනාටම අදත් මම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මම අද හදන්න යන්නේ ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් ටවුන් වලට නම් ටිකක් අපහසුයි. නමුත් ඒ උනාට විකුණන්න එහෙම තියෙනවා. කොස්සට හරි ලේසි නේද? ගමේ අයට නම් හොයන්න පුළුවන්. මේ කාලේ කොස්සට තියෙනවා. ඒක නිසා මම අද හිතුවා කොස්සට වලින් වඩේ හදන්න. කොස්සට අපි තම්බල කනවා, තෙල් දාලා කනවා, උයලා කනවා නේද? කොස්සට කළු පොල් හදලා කනවා. හැබැයි මේක වෙනස් දෙයක්. ඒ නිසා මම කරන්නේ මුලින්ම මොනවද දන්නවද කරන්න ඕන? ඔයාලා කොස්සට ටික හොඳට තම්බ ගන්න. තම්බල මේ වගේ කොටා ගන්න. හරි? මේ වගේ කෑලි හිටින ගතියට ටිකක් කොටා ගන්න. මේකට අවශ්‍ය වෙනවා කොස්සට ටිකක්. ඒ වගේම අපි මේකට දානවා මම දානවා කරපිංච ලුණු. ඔයගලන්ට අමු මිරිස් දාන්න පුළුවන්. කරපිංච ලුණු දානවා. හීනයට ලියාගත්තු ලුණු කරපිංච අමු මිරිසුත් දාන්න ඕගොල්ලෝ. අපේ ගෙදර කට්ටිය වැඩි මිරිස් එහෙම කන්න කැමති නැහැ. අමු මිරිස් මම කලින් වීඩියෝ එකක් කිව්වා අමු මිරිස් පොඩ්ඩක් හැපුණොත් පොඩ්ඩක් අමුතුයි සරයි කියලා කෑ ගහනවා. ඒක නිසා ඒකට මම ඒකටත් කහ චුට්ටක් මම දාගන්නවා. මොකද කෝකටත් කහ කියන්නේ එකක් නේ විස බීජ නාශකයක් නේද? කෝකටත් කියලා කහ චුට්ටකුත් දාලා ඒකට ලස්සන පාටකුත් එනවනේ. චුට්ටක් කහ දාගන්නවා. සහ ගම් මිරිස්. ඕගොල්ලන්ගේ රස අනුව දාගන්න. ගොඩක් දාගන්නත් එපා. අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකක් දාගන්න. මම කෑලි මිරිස් පොඩ්ඩක් දානවා. ගොඩක් නෙමෙයි. පොඩ්ඩක් දාගන්නවා. ඔයාලගේ ප්‍රමාණයට ඔයාලා දාගන්න. හරි. මේ කෑලි මිරිස් ටිකක් දාගන්නවා. ලුණු දාගන්නවා. අපේ පදම හැටියට ලුණු ටිකක් දාගන්න. ලුණු සහ අපිට අවශ්‍යයි මේක කොච්චර ඇනුවත් හිටින්නේ නැහැ නේද? අපිට ගුලි කරන්න ගියාම ටිකක් ප්‍රශ්නයක් නේ මේක කොහොමද ගුලි වෙන්නේ කියලා නේද? එකට එකතු වෙලා තියෙන්නත් එපා. ඒක නිසා මම මේකට පාන් පිටි චුට්ටක් දාගන්නවා. එතකොට අපිට අතින් අනලා මේක මේ වඩේ එක වගේ හදාගන්න පුළුවන්. ඒකනේ හොඳ සුවඳක් එනවා අනනකොට. හරිද? මේකට පාන් පිටි පොඩ්ඩක් අපි දාගන්නවා. මම ගොඩාක් පාන් පිටි දාන්නෙත් නෑ. මම හැන්දක් දෙකක් වගේ දාගන්නවා. එතකොට අනන්න පුළුවන්. හරි? පාන් පිටි දාගන්නවා. පාන් පිටි දාගෙන එකක් හොඳට අනා ගන්නවා. ඊට පස්සේ අපි ගුලි කරලා බදින්න තියෙන්නේ නේද? මෙහෙම අපි මේ විදියට මේ අනා ගන්නවා. හරිද? මම ලේසි වෙන්න තෙල් තාච්චියේ ලිපේ තියාගත්තා. මොකද මට ලේසි ඒක ටිකක් රත් වෙනකොට දාගන්න නේද? අනනකොට එහෙම මම ඔයාලත් ඒ වැඩේ කරගන්න අනන ගමන්ම ලිපේ තෙල් තාච්චිය තියාගන්න. ඒක ටිකක් ලේසිනේ. ඒක නිසා මේ මම මෙහෙම හොඳට අනා ගන්නවා. අනලා මම පොඩ්ඩක් ලිප වැඩි කරනවා. මොකද මට රත් වෙලා මදි තෙල්. හරි? අපි පොළ හදාගෙන වඩේ එක හදාගමු. නේද? අපි පරිප්පු වඩේ හදන්නේ. ඒ වගේ වඩේ එකක් මෙහෙම ටිකක් පැතලියට හදා ගන්නවා. කෙන් දෙකක් තුනක් බලමු චුට්ටක්. ඇති. තෙල් රත් වෙලා නේද? අපි දාලා බලමු. මම දෙකක් වලින් දාන්නම්. පොඩ්ඩක් තෙල් දැම්මේ ගොඩාක් තෙල් ගත්තෙත් නෑ. ඔයාලට පෙන්නන්න ඕන හින්දා. හරි. හරි. ඉතින් දෙකක් බෙදගෙන බලමු. මේ බලන්න. අපි හදාගත්තු
කොස්සට වඩේ නේද? මම මේ පීරිසියට දාන්නම් කෙලින්ම මේ බලන්න. මේ විදියට මේක බලමු මේ බලන්න. හරි? මේක හරි ලස්සනයි. මේ දෙපැත්තම බැදිලා තියෙන්නේ. අපි කඩලා බලමු ඇතුළ කොහොමද කියලා. හරි මෙන්න. ඇතුළ සුදු පාටයි. හරි? මේක හරිම රසයි. හවසකට ඔයගලන්ට කන්න පුළුවන්. පොඩි දරුවෝ ආස වෙයි. කොසට කන්න නැති බබාලට ওই විදිහට හදලා දෙන්න. එතකොට රසට කන්න පුළුවන්. දරුවෝ ආසාවෙන් කයි වඩේ කියලා. ඔකට ඕනනම් ඔයගලට කෙසෙල් මොන් ටිකක් වෙන මොනවා හරි ඇඩ් කරන්න පරිප්පු ටිකක් ඕන දෙයක් ඇඩ් කරගන්න. එතකොට තවත් රසයි. එහෙනම් අදත් මං ගිහිල්ලා එන්නම් ඔයාලගේ ගෙදරින්. ඒ වගේමයි මාව ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉදිරියටත් මාත් එක්ක රැඳිලා ඉන්න මේ වගේම ලස්සන වීඩියෝ බලන්න. ඒ කියන්නේ ගමේ කෑම වීඩියෝ බලන්න රැඳිලා ඉන්න. නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.